හල්ලෝ කට්ටිය කොහොමද ඉතින්? කාලෙකට පස්සේ ට්‍රැවල් එකක් පටන් ගත්තා. දවස් 5ක. අපි දැන් ඉන්නේ නිව් දිල්ලි එයාපෝට් එකේ. ට්‍රාන්සිට් එක තියෙනවා මෙහෙන් තමයි සිංගප්පූරුවෙන් ට්‍රාන්සිට් එක තියෙන්නේ. ඉතින් ට්‍රාන්සිට් එකට තව වෙලා තියෙනවා. ෆ්ලයිට් එක 11ට එන්නේ. තව එකමාරක් විතර තියෙනවා. ඉතින් අපි දැන් චෙක් ඉන් වුණා. චෙක් ඉන් වෙලා එයාපෝට් එකේ වොක් එකක් දාන ගමන් ඉන්නේ. අපි බලමු උඩට ගිහිල්ලා කොහොමද වෙන්නේ කියලා. ඉස්සරහටම ඉන්න වීඩියෝ එක ලස්සනට කන්ටිනියු වෙනවා. දවස් 5ක් වගේ කාලයක් තියෙනවා අපිට. එන ඉස්සරහට බලමු මොකද වෙන්නේ කියලා. දිල්ලි එයාපෝට් එකේ ඩියුටි ෆ්‍රී එකේ ඉන්නේ අපි. මේක ඉන්දියන් රුපීස් වලින් දෙන්නේ හිතා ගන්න බෑනේ කොහොමද මේ ගන්න කියලා. ස්වීට් අයිටම් තියෙනවා. අස්තෝ තව ෆ්ලයිට් එකට වෙලා තියෙනවානේ. මෙච්චරයි තියෙන්නේ. දිල්ලි එයාපෝට් එක ගැන මොකද කියන්නේ? හොඳයි. ඉතින් 10 10ක් දෙන්න පුළුවන්ද? හතරෙන් යන්න. මොකද? එයාපෝට් එක හොඳයි. මහරජු බලමු දිගට ලොකු දවසින් දවස එකින් එක පැලට. එක ගැම්මට. ඈ වීඩියෝ කරන කරා. Vado a Singapore, benedette care signore. Singapore, vado a Singapore, che mania di fare all'amore. Qui finisce che io vado dritto al creatore. Fiume giallo, giù nel fiume giallo, via di qui lasciatemi andare. Singapore, vado a Singapore, benedette care signore. Sono troppi campi da arare per un solo trattore. Beri, beri, fada, scaccia pensieri, ne ho passati di mari, ne ho raccolti di fiori. Good morning. දිල්ලි එයාපෝට් එකේ වීඩියෝ එකෙන් පස්සේ ඔන්න අපි වෙද්දාට ගොඩ බැස්සා සිංගප්පූරුව. අපි දෙන්නගේ තිබ්බ ලොකු ආසාව සිංගප්පූරු වෙනවා කියන එක මගේ තිබ්බ ලොකුම ආසාවක්. මොකද මම එකපාරක් ආවා කලින් අවුරුදු 10කට විතර කලින් 10කට 11කට විතර කරේ එකමාරක් විතර හිටියා. ඉතින් මගේ ආසාවක් තිබ්බ මෙයාව එක්ක යන්න සිංගප්පූරු. දැන් අලුත් වෙලා තියෙන ඊට වඩා ගොඩක් දෙමදේම. ඉතින් මෙයාව එක්ක යන්න ආසාවක් තිබ්බ හින්දා මේ ආසාව ප්‍රතිෂ්ඨ කරගත්තා. අද ඉඳලා දවස් 5ක් අපි මෙහි ඉන්නවා. දවස් 5 ඇතුළත බලමු කොහොමද අපේ වීඩියෝ එක කන්ටිනියු වෙන්නේ කියලා. ඉතින් අපි ඉස්සරහට යනවා. තාම බැගේජ් එක ක්ලියර් කරේ නැහැ. බැගේජ් එක ක්ලියර් කරගෙන ඉස්තරේ බලමු ඉස්සරහට මොකද වෙන්නේ.
අපි එයාපෝට් එකේ යම්තාක් දුරකට දේවල් බැලුවා. බලලා ඔයාලා දකින්න තියෙන වීඩියෝස් ලස්සන තැන්. ඉතින් හරි අපි ඉස්සරහට බලමු මොකද වෙන්නේ කියලා. අද හැන්දෑවේ වීඩියෝස් ටික. කට්ටිය ඉතින් කොහොමද? අපි යනවා දැන් හොටෙල් එකට ඇවිල්ලා චෙක් ඉන් වුණා. early check in එකක් හම්බුණා අපිට. ඒ හින්දා අවුලක් නැහැ ලේසි. early check in එකක් හම්බුනින්දා early check in එකත් කළා wash එකක් දාගෙන තාම කෑවේ නැහැ දවල්ට. කොහෙන් හරි කන්න ඕනේ. ඒකද බඩගිනි කීකේ කෑ ගන්න ගමන් තමයි මේ අවස්ථාවේදී ඉන්නේ. ඒ හින්දා මේ දැන් අපි යනවා චයිනාටවුන් ලිටල් ඉන්දියා කියන ඒරියා එකට. ගිහිල්ලා අපි ලිටල් ඉන්දියා වලින් හරි චයිනාටවුන් වලින් හරි අන්න තමයි අයිඩියා එකට ගියන් ඉන්නේ. ඉතින් බලමු ගිහිල්ලා මොකද වෙන්නේ කියලා. තාම පළවෙනි දවසේ අපි ඉන්නේ. Stay with us. මොනවද කියන්න තියෙනවද? පොඩ්ඩක් විතර රස්නේ. රස්ස නෑ. රස්නේ තියෙනවා යම්තා තරමකට. අවුලක් නැත්තමත් නෑ අවුලකුත් නෑ. රස්නේ කියලාත් නෑ. දුබයි තරම් රස්නේ නෑ. එච්චරම අරවන්නක් නෑ. ලංකාවේ මට්ටමට වගේ යනවානේ. ලංකාවේ මට්ටමට වගේ තියෙනවා. ඉතින් අපි බලමු ඉස්සරහට කොහොමද කියලා ගත්තේ. හොඳේ. චයිනාටවුන් වල තියෙන පන්සල. ඒ පන්සල ඇතුළට ගියා. පන්සලේ ඇතුළේ වීඩියෝස් ඔයගොල්ලෝ දකින්න ඇති. මාරම ලස්සනයි. ලස්සන බ්ලෙසින් එකක් තියෙනවා. අපි චයිනාටවුන් ටුවර් එක පටන් ගත්තේ අද පන්සලෙන් කෙලින්ම. බලමු ඉස්සරහට කොහොමද කියලා. දැන් නම් හදන ගමන් තියෙන පන්සල මට පේන්නේ විදියට මාර ඉස්සරහින් ඉඳලා මාර ලස්සනයි මෙතන. තියෙන්නේ තාම එළියට. ඒ පැත්තේ පේන විදිය. ඉස්සරහට යමු එනවා. on months එහෙම තියෙනවා. 141 dirham. Okay. Two for 10 dirham. Ah, මේක 1 dirham. 1 dirham. So 1 dirham. Oh.
ඉදාම මතක් $1 1 Singapore dollar. සිංගප්පූර් ඩොලර් මේකට අමාරුනේ Dekat dollar. ඕ ටිෂුව එකක් අතේ තියාලා අතර මෙන්න වස්තු මං ගියේ චයිනා ටවුන් එකට අයියෝ හැරෙට අර පැත්තට යන්න පුළුවන් මේ පැත්තේ රහමත් දාලා කාලේ ඉන්නවද මොනාරි මේක හැබැයි ඇතුලේ හොක් සෙන්ටර් එකේ කන්න බලමු කියලා බලමු කන්න ගියාම කෑම තමයි ඉතින් අතරින්නේ නැහැ කෑම වෆල්ස් මේ තනිකරම කෑම තමයි තියෙන්නේ චයිනා ටවුන් වල රජ කෑමක් තියෙනවා රජ්ජුරුවොත් කාලා බිසෝලව ඇඬෙව්වලු අන්න ඒක තමයි කෑම එක සුපිරි කෑම එක මේ තියෙන චයිනා ටවුන් MRT එක දුබයිත් නෑ මේ හොයාගන්න කොහොමද බඩු සුපිරි නේද කාලා අඬවන්න පුළුවන් කෑවනම් අඬයි ඩොලර්ස් බර ගණන් buy 3 1 free එකක් ඩොලර්ස් 10ක් වෙනවා ඩොලර්ස් 10ක් කියන්නේ මෙයා නම් දුවනවා ඩොලර්ස් 10ක් කියන්නේ දිරම් 30ක් විතර 30ක් විතර මේකට කිට්ටුයි බලමුකෝ කණ්ඩ දෙන්න යන කණ්ඩ බෑනේ මෙයා කණ්ඩ ආසන කනවා මේකනේ චයිනා ටවුන් වල තියෙන්නේ අමුතුම වයිබ් එකක් ඒ කියන්නේ මේ පැත්තෙන් ගත්තහම බාර් තියෙන්නේ දැන් මේ වෙලාවට යනවා හැපි අවර් එකක් ඒ බාස් වල